Cyril අයියා. ඌ දන්නවද? Cyril අයියා දන්නවද? YouTube එකේ Cyril අයියා YouTube channel එක දන්නේ? ඒ ඔයා මාරු හොදනවා අයියා. ගොඩක් කියුම් ට්‍රැක්. ගොඩක් කියුම් පිළිවෙලකට වැඩක් කරන්නේ නැහැ. කිසිම විනයක් නැහැ. ඔයා චුට්ටක් කාලයක් පිළිවෙලකට විනයකට වැඩ කරොත් එහෙම විනයකට පිළිවෙලකට වැඩ කරොත් එහෙම මේ ඔයා යන තැන ඔයාට හිතා ගන්නත් බෑ. ඔයාට කලින්ම තමන්ගේ කැපැසිටි එක තමන් කවුද කියන වටිනාකම තේරුම් ගන්න. ඔයා හිතනවට වඩා ඔයා දඩ පොරක් ඈ. අපරාධයක දැනගන්න තෝ මැරිලා යන එක. පිළිවෙල මේ අවුරුදු දෙකේ කරන්න ඒ ලෙවල් කරන එකනේ. ඒකේ ඒ ලෙවල් කරන්න. අපි ටිකක් සතුටින් ඉන්න ඕන, විනෝද වෙන්න ඕන, දඟලන්න ඒව හරියි. ඒ අවුරුදු දෙකෙන් يعني අවුරුදු දෙක ඇතුළේ ඒකට ප්‍රමුඛත්වයක් දෙන්න එපා. අවම වශයෙන් දාගන්න. ඒ වැඩේ. ගේම් ගහන්න ඕනේ අනිවාර්යයෙන්ද නැත්තම් වැඩක් නැහැ නේ මේ ජීවිතේ. ටීවී සීරීස් බලන්න ඕනේ, ගේම් ගහන්න ඕනේ, සෙල්ලම් කරන්න ඕනේ, පොඩ්ඩක් පිස්සු වෙන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ. ගේම් ගහන්න වෙයි නම් ගේ ලයිව් ස්ට්‍රීම කෙනෙක්වත් කමන්නේ නැහැ. ඒක හොඳයි ඒක. මං කියන්නේ මේ කරන දේ මේකනේ. මේ වෙලාවේ කරන දේ හරියට කරලා ඕනෙම උලක් කරන්න. දැන් අර ඔයාලා දන්නවනේ අර TikTok එකේ Facebook එකේ ප්‍රසිද්ධ රැල්ලක් කියන අලකිරි බූලා කියලා. අහලාද නම්? අලකිරි බූලා. කැම රිවිව් කරන එකේ. අර සුදු පාට තඩියෙක්. ඌ අර කැම එන මෝඩ විදියට රිවිව් කරන එක කරා. ඌගේ ෆැෂන් එක ඒක. කෑම කන විදිහ අපි දැන් කමු කියලා කන එකක් ඉන්නවා. ඌගේ ප්‍රසිද්ධයි. ඔයා දන්නේ නැහැ කියන්නේ මම හොඳ ළමෙක් ආ. ඒනවා වැඩි සෝෂල් මීඩියා සීන් එකේ නෑ. ඊට පස්සේ මේ හරි අර ඉතින් ඌව දැක්කහම මිනිස්සෙට හිතෙන්නේ මෝ වෙන ඉතින් අර එන ආතල් චරිතයක් මේ හරි ඒ ඌ අමතකන් සිරිල් අයියා. ඌ දන්නවනේ? සිරිල් අයියා දන්නවද? YouTube එකේ සිරිල් අයියා කියලා YouTube channel එකක් දන්නේ? ඒ ඔයා මාරු හොදනවා අයියා. අපි කතා කරලා වැඩක් නැහැ අපි පාඩේ පණ ගන්නනේ. එහෙනම් channel එක දන්නේ නැද? ඒ වගේ DJ ජේන් කියලා දන්නවද? මොනියෝ JNK ඔය සෙට් එකක් තියෙන්නේ මොනියෝ JNK දෙන්නම එක සෙට් එකේ. කියලා දන්නවද? ඉතින් මම ඒ කිව්වේ උන් අර ඔක්කොම සෝෂල් මීඩියා සාන්තුරෝ දන්නවද? සානරබ YouTube එකනේ. දන්නවනේ? දන්නේ නැති උන් ඉන්නවා නියම අයියා. හරිද? ඉතින් මම ඔය කියපු හැම එකම සානක බෝන ප්‍රේරාදෙනිය ඉංජිනේරින් අනිත් ඒවා හැම එකම මොරටු ඉංජිනේරින්. ලංකා ප්‍රසිද්ධ කන්ටෙන්ට් ක්‍රියේටර්ස් කෝ. උන් දැන් ඉන්න විදියට කියන්න බෑ මේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා කියන්නේ. තමන්ගේ කැමති පාත් එක යන්න. ආද මේ ඒක තාම ඔයගලට ප්‍රසිද්ධ වුණේ නැහැ. තව සති දෙක තුනක් යද්දි ප්‍රසිද්ධ වෙයි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා. මේ අවුරුද්ද එනවා මේ කන්ටෙස්ට් එක ගිය පාර ගිය කවුද? අනුදි නේ? අනුදිනේ? මේ පාර යන එක්කලා ඉන්නවනේ. මේ පාර යන එක්කලා මේ පාර යන ගෑනු ළමයා මොරටුවේ ඉංජිනේරින් ෆැකල්ටි එකේ. ප්‍රතිභා ලියනාරච්චි. හරිද? එතකොට ඉතින් එක එක මිනිස්සු එක එක පාරවල් වල ගිහිල්ලා තියෙනවා. කතා නැතර. එක එක මිනිස්සු එක එක පාරවල් වල ගිහිල්ලා තියෙනවා. හැබැයි Tamanට අවශ්‍ය පාරේ ගිහිල්ලා තියෙනවා. හැබැයි විධිමත් අධ්‍යාපනයක් අරගෙන. හරිද? ඒ හින්දා Tamanට කැමති පාරක යන්න පිළිවෙලට ඉගෙන ගන්න.